මේ පනතට අපේ පැත්තෙන් බරපතල විරෝධයක් ඒ වගේම මේක ජනමාධ්‍ය ආයතන විතරක් නෙමෙයි ජනමාධ්‍ය වේදීන් විතරක් නෙමෙයි මේ රටේ සියලු ජනතාවත් එක්ක එකට එකතු වෙලා මේක පරාජයට පත් කරන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුවගේ පැත්තෙන් මේ සිංගප්පූරුව පිළිබඳ යම් අදහසක් මීට පෙර අවස්ථා ගණනාවක කිව්වා. නිසා සිංගප්පූරුවේ තියෙන සමහර අනපනත් මේකට ගෙනහල්ලා ඒක මත ආදර්ශයක් ලෙස අරගෙන අපේ රට ඇතුළේ මේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා කියලා. දැන් සිංගප්පූරුවේ තියෙන්නේ මොකද්ද? සිංගප්පූරුවේ තියෙන්නේ අපි දැක්කට ලයිට් පත් වුණාට ලොකු බිල්ඩින් තිබුණාට ආර්ථික සංදර්ශන පෙන්නුවට නමුත් සිංගප්පූරුවේ ඇත්ත කතාව අපි හිතන තරම් සරල නෑ. මොකද සිංගප්පූරුව ඇතුලේ ඒ පාලකයන්ට විරුද්ධව විද්‍යුත් මුද්‍රිත ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා කිසිදු කෙනෙකුට නිශ්චිත අදහසක් ඉදිරිපත් කරන්න බෑ. ඇත්ත අදහසක් ඉදිරිපත් කරන්න බෑ. සාමාන්‍යයෙන් මේ මොහොත වෙද්දී තියෙන්නේ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් යම් ආණ්ඩුවට පාලනය කළ හැකි යම් පොඩි කමිටුවක් වගේ පොඩි ව්‍යුහයක් ඒගොල්ලෝ නිර්මාණය කරගෙන තියෙනවා. ඒක මුද්‍රිත මාධ්‍ය වෙන්න පුළුවන්, ඒක විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන්, නැත්නම් සමාජ මාධ්‍ය ජාලා තුල වෙන්න පුළුවන්. ආණ්ඩුවට විරුද්ධව යම් මතයක් ඉදිරිපත් කරොත් අනිවාර්යයෙන්ම ඒ ආණ්ඩුව විසින් පත් කරපු ඒ ව්‍යුහය ඇතුලෙන් ඒකේ නිවැරදි මතය කියලා ඕන් එකක් ඉදිරිපත් කරනවා. නිසා අපි මොකක් හරි අපි ආණ්ඩුවට විරුද්ධව හෝ ඒ තියෙන සිස්ටම් එකට විරුද්ධව අපි අදහසක් ඉදිරිපත් කරොත් ඒ අදහස වැරදි මෙන්න මේ අදහස තමයි නිවැරදි කියලා ඒක ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරාට පස්සේ මම කියපු ඒ වැරදි කියලා ආණ්ඩුව කියන ඒ වැරදි කියන අදහස වැරදි කියන අදහස නිවැරදි කළා ආණ්ඩුවෙන් දීපු අදහස අනිවාර්යයෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත නැත්නම් සමාජ මාධ්‍ය ජාල අනිවාර්යෙන් පළ කරන්න ඕනේ. ඒ පළ කරන්නේ නැත්නම් ඒ ආයතන වලට දැවැන්ත දඩමුදලක් නැත්නම් ව්‍යාපාර කරගන්න බැරි වෙන තැනට යම් අනපනක් හදලා තියෙනවා. ඕක තමයි තියෙන්නේ. නිසා සිංගප්පූරුවේ මේ මොහොත වෙද්දිත් සමහරට මේකට එරෙහිව සමහර ප්‍රකාශ කරන සමහර පුද්ගලයන් සමහර ආයතන මේ මොහොත වෙද්දී සමහරට වෙන්නේ මොකද්ද කියලා නෑ. අතුරුදහන් වෙනවා. ඇඩ්‍රස් නැති වෙලා යනවා. මොකද්ද උනේ කියලා හොයාගන්න බැරි තැනකට තමයි සිංගප්පූරුවේ තත්ත්වය තියෙන්නේ. ඒක නිසා රනිල්ලා රාජපක්ෂලා ගිහිල්ලා බලපෙක හරි ඒගොල්ලත් මේ try කරන්නේ ඒක තමයි. ඒක නිසා සිංගප්පූරුවේ තියෙන ලස්සන නැත්තම් අපි සමහර සිංගප්පූරු උඩින් බල්ලා කතා කරන එක නෙමෙයි සිංගප්පූරුවේ ඇත්ත තත්ත්වය තියෙන්නේ. සිංගප්පූරුවේ ඇත්ත මාධ්‍ය නිදහස ඒක නෙමෙයි. භාෂණ සහ ප්‍රකාශන නිදහස ඒක නෙමෙයි. ඒක නිසා පාලකයන්ට සිංගප්පූරුව පාලනය කරන පාලකයන්ට කැමති දේ ඇරෙන්න වෙන මුකුත් සිංගප්පූරුවේ විද්‍යුත් මුද්‍රිත හෝ නැත්තම් සමාජ මාධ්‍ය ජාලහාර ප්‍රකාශනපත් කරන්න බෑ. එතකොට ඒක මත පදනම් කරගෙන තමයි රනිල්ලා රාජපක්ෂලා මේ සූදානම් වෙමින් ඉන්නේ. ඒක නිසා අපි දැක්කා පහුගිය කාලේ අපේ රටේ ජනතාව විශේෂම තරුණ පරම්පරාව වේගයෙන් මේ පැවතිච්ච පාලන ක්‍රමයට අභියෝග කරලා ඒ අභියෝගයට බය නැතුව වහාම ඉස්සරහට ඇවිල්ලා අරගල කරා. ඒ අරගල කරන්න ඔවුන්ට ධෛර්ය ශක්තිය සමහර තොරතුරු විශේෂම සමාජ මාධ්‍ය ජාල ඒ වගේම සමහර මාධ්‍ය ආයතන සැලකුතු කාර්යභාරයක් කරා. සමහර තොරතුරු ආණ්ඩු මාධ්‍ය ජාල හරහා ගියේ නෑ. සමහර තියෙන මාධ්‍ය ජාලාවත් ඒ වගේම සමහර සෝෂල් මීඩියා හරහා තමයි මේක දැවැන්ත විදිහට ප්‍රකාශයටපත් උනේ. ඉතින් ඒක නිසා ආණ්ඩුව දැන් කල්පනා කරනවා රනිල් දන්නවා දැන් චූටි මේ කොස්කොලේටත් දැන් බය වෙලා ඉන්නේ. ඒක නිසා එයා කල්පනා කරනවා මේක එන මොහොතේම මේක පරාජයටපත් කරන්න. ඒ වෙනුවෙන් තමයි මේ රනිල් විවිධ අනපනත් අරගෙන එන්නේ. මේක එකපාරක් තමයි මේ මාධ්‍ය ආයතන මත පදනම් කරගෙන මේ මර්ධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේකේ වෙන මොකක්වත් නිර්මාණය වෙන්නේ නැහැ. මේකේ දැනට යෝජනා වෙලා තියෙන්නේ 5 දෙනෙක්ගේ යුක්ත කමිටුවක්. ඒකේ දෙන්නෙක්ම ගත්තොත් එහෙම ආයෙ ගත්තොත් නිශ්චිතම ආණ්ඩුවේ ආයතන වලින් දෙන්නෙක්පත් වෙනවා. අනිත් 3 දෙනාමපත් වෙන්නේ දැනට මේ තියෙන තත්ත්වෙ මත ගත්තොත් එහෙම රනිල් කැමැත්තට පත් වෙන තවත් 3 දෙනෙක් විතරයි පත් වෙන්නේ. ඒ නිසා මේ කමිටුව කියලා කියන්නේ රනිල් රාජපක්ෂලගේ මත ඔවුන්ගේ කැමැති දේ ප්‍රකාශයටපත් කරන්න ඉදිරිපත් වෙන කමිටුවක් ඇරෙන්න වෙන මුකුත්පත් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් එහෙම වෙන්න පුළුවන්. මේ 5 දෙනාගෙන් බැරි වෙලාවත් කවුරු හරි කෙනෙක් රනිල්ට අනුව පිස්සු කෙලින්න පටන් ගත්තොත් රනිල් රාජපක්ෂලට අනුව වෙන විදිහක් කියන්න පටන් ගත්තොත් මේ කමිෂන් සභාවගේ මොකක්වත් කියන්නේ නැතුව කණෙන් ඇදලා එළියට දාන්න පුළුවන් තැනට මේ පනත කෙටුම්පත් ටික සකස් කරලා තියෙන නිසා හරි පැහැදිලි මේ එන්නේ මොකටද කියලා. ඒක නිසා මේ ගත්තොත් එහෙම රනිල්ගේ මේ ඩෝසර් කර යන ගමනට එක් පැත්තේ බාධාවක් තමයි මාධ්‍ය ආයතන. ඒක නිසා සමහර මේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියා කරන
ක්‍රියා කරන කරුවන්. නිසා මේ රනිල්ගේ මේ යන ඩෝසර් ගමනට එක් බාධාවක් තමයි මේ කණුව. නිසා මේ කණුව ඩෝසර් කරගෙන යන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒක නිසා ඒකට යම් මතයක් හදනවා. ඒකට මතයක් හදනවා, වැරදි තොරතුරු දෙනවා, නිවැරදි නැති තොරතුරු ප්‍රකාශයටපත් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා මේක නියාමනය කිරීම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඔව් අපිත් කියනවා. අපිත් ඊටමත් පැහැදිලිව විශේෂයෙන්ම අලුත් ව්‍යාපත්‍යක විදියට අපි තරුණ ව්‍යාපාරයක් විදියට නිවැරදි දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න ඕනේ කියලා විශ්වාස කරන ව්‍යාපාරයක් විදියට අපි මීට පෙර මාධ්‍ය ආයතනත් එක්ක අපිට ගැටුමක් නැහැ. අපි නිරන්තරයෙන් මාධ්‍ය මුදලාලිලත් එක්ක අපි හැප්පිලා තියෙනවා. අපිට මොනතරම් බාධක මොනතරම් අභියෝග ආවත් අපි රාජ්‍ය මාධ්‍ය ආයතන වගේම මාධ්‍ය මුදලාලිලත් එක්ක අපි හැප්පෙමින් ඉන්නවා. අපි ඔවුන් ප්‍රසිද්ධිය විවේචනය කරනවා. ඒ පිළිබඳව අපි ප්‍රශ්න කිරීම කරනවා. ඒක නිසා ඒ පිළිබඳ අපිට අතරමැදි සමාදානයක් නැහැ. අපි ඒක දිගට මතු කරමින් තියෙනවා. නමුත් මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ මොකක්ද? ආණ්ඩුව සූදානම් වෙන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතන කිසි ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන් මේ පැවති පාලකයන්ගේ ඒ රෙදි හොදන එක, රෙදි අපුල්ලන එක ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. ඒක දැන් නිල විදිහට අද ඉන්න චූටි ළමයක් දන්නවා දැන් ආණ්ඩුවේ මාධ්‍ය ආයතන ඒක තමයි කරන්න කියලා. හැබැයි එතනින් එහාට පෞද්ගලික මාධ්‍ය ආයතනත් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාත් තමයි මේ අනිත් පැත්තේ අදහස. නැත්තම් ආණ්ඩු විරෝධී අදහස. ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳ තියෙන අදහස් අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් එළිදරව් කරන්නේ. ඒක නිසා රනිල් කල්පනා කරනවා, රාජපක්ෂලා කල්පනා කරනවා මේක ඩෝසර් කරන්න නම් මෙන්න මේ ගේම් එකේ එන්න ඕනකම තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි සංවිධානයක් විදිහටත් ඒ වගේම තරුණ ව්‍යාපාරයක් විදිහටත් මේ රනිල් යන මේ ඒකාධිපති රනිල් රාජපක්ෂලා යන මේ ඒකාධිපති ගමනේ එක පැත්තක බාධාවක් බවට පත් වෙලා තියෙන මේ මාධ්‍ය ආයතන මේ ඩෝසර් කරගෙන යන ගමනට අපි ඉඩ දෙන්න සූදානම් නැහැ. ඒක නිසා මීට පෙර ATA වගේ පනත් ගෙනල්ලා ආණ්ඩුව මර්ධනය කරන්න ගත්ත දේවල් මාධ්‍ය ආයතනත් ඒ වගේම මේ රටේ ජනතාවත් ප්‍රගතිශීලී මිනිස්සුත් එකතු කරලා දැන් తాවකාලික පරාජයටපත් කරලා තියෙනවා. ඒ නිසා රනිල් හිතපු ගමන ඒක ඒ විදිහට යන්න බැරිලා තියෙනවා. ඒ වගේම අපි පැහැදිලිව කියනවා විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදීන් ඒ සියලු දෙනාම ඔබේ ජීවිතත් අනිකුත් ජීවිතත් මහ ජනතාවට තොරතුරු දැන ගැනීම තියෙන අයිතිය සියල්ලම කුඩුපට්ටම් කරමින් රනිල් රාජපක්ෂලා යන්න තියෙන ගමනට අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ ගමන පරාජයටපත් කරන්න ඕනේ. මේ රනිල් සූදානම් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ එලි මහන් සිර කඳවුරක් නිර්මාණය කරන්න. එලි මහන් සිර කඳවුරක් නිර්මාණය කිරීමේ රනිල් රාජපක්ෂලා ගමන අපි පරාජයටපත් කරන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනකම තියෙනවා. ඒකේ අපේ විරෝධය මේ ඇතුලේ සටහන් කරනවා. විරෝධයට එතනින් එහාට ගිහිල්ලා මේක පරාජයටපත් කරන්න. අධිකරණ ක්‍රියාමාර්ගත් ඒ වගේම මහපාරේ ක්‍රියාමාර්ගත් දෙක ඒකාබද්ධ කරගෙන සුපුරුදු පරිදි මේ රනිල්ගේ රාජපක්ෂලා ගමන පරාජයටපත් කරන්න අපි හැමෝම එකතු වෙමු කියන ආරාධනාව තමයි අපි අලුත් ව්‍යාපත්‍යක විදිහට කරන්නේ. බොහොම ස්තුතියි. You're watching the Life Traveler channel.